මගේ අසල්වැසියා උගේ ඩ්‍රෝන් එක මායි මගේ යාළුවෝයි කකා ඉද්දි වදයක් වෙන විදියට එලෙව්වා. මම උගේ දොරට තට්ටු කරලා කිව්වා ඕක නවත්තන්න කියලා. ඒත් ඌ කිව්වා මේක ඩොලර් 1000ක් ඒක නිසා මම මේක පදිනවා කියලා. ඊළඟ පාර මායි ළමයියුයි සෙල්ලම් කර කර ඉද්දි මූ ළමයිට සෙල්ලම් කරන්න බැරි වෙන විදියට ආයෙත් එලෙව්වා. මම එක දවසක් මල පැන්නා. මොකද මගේ ගෑණි බිකිනියකුත් අදගෙන පුටුවට වෙලා ඉද්දි මූ ඩ්‍රෝන් එක ගෑනුගේ වටේ යවන්න ගත්තා. හැබැයි මම දැක්කම මේ පාර මූ ඒකට කැමරා එකක් හයි කරලා තියෙනවා. මට තීරුණා මූ මගේ ගෑනිව රෙකෝඩ් කරනවා කියලා. ඒත් ගෑනිට කිසි අදහසක් තිබ්බේ නැහැ. මං කර වැඩි හිමීට ගිහින් දෙකේ පුල්ලක් කරගත්තා. ඌ වෙන පැත්තක් බලන් ඉන්න වෙලාවේ මං ඌගේ ඩ්‍රෝන් එකට කෙලලා ඇරියා. ඌ ආයෙත් ස්ටාර්ට් කරන්න හැදුවත් වැඩ කරේ නැහැ. ඌ ටක් ගාලා පොලිසියට කතා කරා. ඊගොල්ලෝ එනකන් ඌ තව එකක් ඉන්ටර්නෙට් එකකින් ඕඩර් කරා. ඌ මට ඇඟිල්ල දික් කරලා කිව්වා තෝ මේකට වන්දි ගෙවනවා කියලා. පොලිසිය ආවම දැක්කා මූ මගේ ගෑණිව වීඩියෝ කරලා තියෙනවා. පොලිසිය ඌට මාංචු දැම්මා. ඌ අඩලා කිව්වා ඒත් මගේ අලුත් ඩ්‍රෝන් එක හෙට එනවා කියලා. මම කිව්වා යාළුවා කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයා වෙනුවෙන් එක ගන්නම් කියලා. මම ඌගේ ඩ්‍රෝන් එක අරගෙන ඌගේ ගෙදර වටේම යවුවා.